ආයුබෝවන් ජ්‍යොතිෂ දැහැනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ බලාපොරොත්තු වන 2026 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිල නැකත් සීට්ටුව සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරමි. මේෂ රාශියට සූර්යා සංක්‍රමණය වීමත් සමග උදාවන මේ නව වසර ඔබගේ සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන යහපත් වසරක් කර ගැනීම සඳහා මෙම චාරිත්‍ර නිසි වේලාවට හා නිසි දිශාව බලා ඉටු කිරීම අතිශයින්ම වැදගත් වේ. 2026 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මාස 13 වෙනි සඳුදා දිවුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කර පරණ අවුරුද්ද වෙනුවෙන් ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි. අලුත් අවුරුද්ද උදාව. අප්‍රේල් මාස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:32ට රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සමගින් 2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය හෙවත් නොනගතය. අප්‍රේල් 14 වෙනිදා පාන්දර 3:08ට පෙර ආහාර පානගෙන සියලු කටයුතු අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුබදායකය. පුණ්‍ය කාලයේ අපර කොටස එනම් පෙරව 9:32න් පසුව වෙන නැකත් චාරිත්‍ර ඉටු කිරීමට යොදාගත යුතුය. ආහාර පිසීම සහ ලිප ගිනි මෙලවීම. අප්‍රේල් මාස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 10:51ට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක් සහ කෙවිලි වර්ගයක් විශේෂයෙන් කහ රතු මිශ්‍ර වර්ණයෙන් යුතු සාදා ගැනීම මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. දිනය හා වේලාව. අප්‍රේල් මාස 18 වෙනි අඟහරුවාදා අපර භාග 12:06ට රක්ත වර්ණ රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පවුලේ සියලු දෙනා එක්ව වැඩ අල්ලා වැඩිහිටියන් හා හිතවතුන් සමග ගනුදෙනු කොට සාමූහිකව ආහාර අනුභව කිරීමෙන් වසර පුරා නිවසට සිරියාව සහ ධන ධාන්‍ය වර්ධනය වේ. හිස තෙල්ගාම. අප්‍රේල් මාස 15 වෙනි බදාදා පූර්ව භාග 06:55ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළොන් පද්ද තබා කොහොඹපත් මිශ්‍ර නානුගා හිස තෙල්ගාම සුබදායකයයි. නිරෝගී වසරක් උදා කර ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීමට මෙම චාරිත්‍රය අපේ ඉපැරණි හෙළ වෙදකම සහ ජ්‍යොතිෂය මගින් නිර්දේශ කර ඇත. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම. අප්‍රේල් මාස 20 වෙනි සඳුදා පූර්ව භාග 06:27ට ශ්වේත වර්ණ සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා කිරිබත් සහ එලකිරි මිශ්‍ර කැවිලි අනුභව කර තම තමන්ගේ රැකී රක්ෂා හා වෘත්තීන් සඳහා පිටත්ව යාමෙන් වෘත්තීය ජයග්‍රහණ අත්කරගත හැකි වනු ඇත. යම් හදිසි රාජකාරියක් සඳහා පිටත් වීමට අවශ්‍ය නම් අප්‍රේල් 17 සිකුරාදා පෙරව 05:38ට උතුරු දිශාව බලා පිටත්වීමටද ජ්‍යොතිෂයෙන් අවසර ලබා දී ඇත. ග්‍රහ බලපෑම් කෙතරම් සුබවාදී වූද අපගේ චේතනාව පිරිසිදු නම් පමණක් අප බලාපොරොත්තු වන සැබෑ ඵල ලබාගත හැක. එබැවින් මෙම චාරිත්‍ර සියල්ල ආදරයෙන්, මෛත්‍රියෙන් සහ පවුලේ සමගියෙන් යුක්තව ඉටු කරන්න. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වූවා නම් වීඩියෝවට ලයික් එකක් දාලා ඔබේ හිතමිතුරන් සමගත් ෂෙයා කරන්න. ඒ වගේම ඉදිරියටත් මෙවැනි වැදගත් ජ්‍යොතිෂ තොරතුරු නිවැරදිව දැනගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරයෙන් මතක් කරනවා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.